හායි කොහොමද ඉතින් ඔයාලට මේ අපි දෙන්න එකට සැමරුව පළවෙනි අලුත් අවුරුද්ද. ඉතින් ඒක මතකයක් විදිහට YouTube පොතේ තියාගන්න ඕනේ කියලා හිතුණ නිසා මම අලුත් අවුරුද්දට ලෑස්ති වෙනකොටම වීඩියෝස් ටිකක් ගත්තා. වීඩියෝ එක ටිකක් එඩිට් කරගන්න පරක්කු වුණ හින්දා අලුත් අවුරුද්දෙන් පස්සේ තමයි ඉතින් ගොඩක් පස්සේ තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. මොකද දෙන්නම ටිකක් බිසි වුණා අවුරුද්දෙන් පස්සේ. ඉතින් අපි බලමු මම කොහොමද අලුත් අවුරුද්ද ලෑස්ති වෙන්නේ, අපි දෙන්න කොහොමද ඒක සැමරුවේ කියලා. මම මේ මුලින්ම හදන්න ගන්නේ ආස්මි Facebook එකේ, YouTube එකේ, TikTok එකේ මම ගොඩක් වීඩියෝස් දැක්කා ආස්මි හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. ඉතින් හබි මට හදන්න ඕනේ දේවල් ගෙනල්ලා දුන්නා. මම හැදුවා ඉතින් ආස්මි මුලින්ම මොකද හදලා තියන්න ඕනේ හින්දා මම මේක මම හිතන්නේ හැදුවේ 7 වෙනිදා. මට මතක විදියට 7 වෙනිදා මම හැදුවේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හයි ඉතින් ආස්මි හදන්න ඊට පස්සේ අපිට ඕන කරනවා ආස්මි එක හදලා දාන්න එකක්. මේකට අපි ටිෂු එකක් දාගෙන ඉන්න. මේකට ටිෂු එකක් දාගන්න. අපි ආස්මි හදනකොට මම ගොඩක් වීඩියෝස් බැලුවා. ආස්මි හදලා අපි සතියකමාරක් වගේ තියන්න ඕන කියලා දෙවෙනි පාර බෙද ගන්න. ඉතින් අද හදනවා අද 7 වෙනිදා. අප්‍රේල් 7 වෙනිදා. එතකොට මට අප්‍රේල් 14 වෙනකොට දවස් 7ක් හරියට පෙන්වක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ මේක දෙවෙනි පාරට බෙදලා. ඉතින් බලමු අද කොහොමද හදාගන්නේ කියලා මේක. ඒ වගේම තමයි ආස්මි වක් කරන්න. අර ඉල් තියෙන හැන්දක් වුණා. මම ඉල් තියෙන හැන්දක් නැති හින්දා මේ වෙලාවේ මම පොලස්ටින් එකක් කරගෙන හිල් කරගත්තා. බලමු මේක හදාගන්න පුළුවන්ද කියලා මම try එකක් දෙන්නම් මේක හදාගන්න. මම හිල් කරගත්තා. හරි අමාරුයි මේකට කණයක් ගන්න මේ අපර්ට්මන්ට් වල ඉන්න හින්දා මේ කොහොමද මේක හිල් කරගත්තා හස්බන්ඩ් ගෙදර නැහැ. බලන්න නැහැ. තව එකක් කියනවා සාමාන්‍ය සම්ප්‍රදායිකව ලොකු ආස්මි එකක් නේ අපිට හම්බෙන්නේ. ඇත්තට මේක කගන්නත් බෑ. මමත් ආස්මි එකක් අතර ගත්තේ බාගෙත් අතර දෙනවා. ඒ හින්දා මම හිතුවා චෝටි වට ආස්මි හදන්න. මොකද අපි දැන් මෙතන ඉන්නේ. ඒ හින්දා චෝටි වට ආස්මි එකක් හදන්න හිතුවා. දැන් පෑන් එකක් වෙනවා. පෑන් එක පොඩි හින්දා චෝටි එකක් තමයි හදන්නේ. ඉතින් මම මේකට චුට්ටක් වක් කරගෙන බලනවා මොකද වෙන්නේ කියලා. මොකද පළවෙනි පාරට හදන්න මට බයයි. සමහර ඉල්ලෙන්නේ නෙලෙන්නේ නැහැ. ඕක නෑ වගේ. කොහොමද? එදන්න මේක වලින් මෙතන හිටු. ඉතින් පන්දම අවුල් ගන්න මට හිතන තව ටිකක්. මේ දාන්න. දැන් මට කවුරුත් දෙයි කියලා මට හිතෙනවා. A few moments later. Let's try. It's okay. ඉතින් ඕමයි ආස්මි කතන්දරේ. හස්බන්ඩ් හිටියනම් පොඩි සපෝට් එකක් මට දෙනවා. පොඩි නෙමෙයි ලොකු සපෝට් එකක්. වැඩි තියෙන්නේ යාද වැඩ. හරි. ඉතින් ඒක නම් නවල කොත්තුවා. චුටි වාදනයක් හින්දා මේ ගන්න තමයි එන්නේ. මේ ගන්නට එන්නේ මුලින්ම බුදුහාර දැන් මේක බලන්න. එන්නේ මේ ආස්මි නේ. ඉතින් මේක හදන ගමන් ඇත්තටම මට මතක් වෙන්නේ අපේ අම්මා මම දන්න කාලේ ඉඳන් මට මතක ඇති කාලේ ඉඳන් අපේ අම්මා අවුරුද්දට සෑහෙන ලෑස්ති වෙනවා. කෑම මේසෙ ඇත්තටම හැම කෑම જાතියක්ම තියෙනවා. ආස්මි නම් ගෙදර හදලා නැහැ ඇත්තටම. මොකද අම්මගේ රැකියාවත් එක්ක ඒ දේවල් ගෙදර හදන්න අමාරුයි. ඉතින් මේක දැනගත ගන්න. මේ ආකාරයට ඉතින් අපේ අම්මා ගෙදර හදනවා කෑවුම් කොකිස් කේක් මොනවද වැඩි කලපා වල ගොඩක් යාම හදනවා. වැඩල්ලනවා අයියා මමයි. ඒකේ කාලේ අයියා මම හිටියා මම අයියා. අයියා මමයි. ඉතින් මම දාමම අවුරුදු දවසක් වගේ අපි දෙන්න. මුළු අවුරුද්දම තුවලි. දැන් ඉතින් වැඩි කතා කරන්නේ නැහැ. දෙන්නම බිසි. මම නම් ගොඩක් බිසි නැහැ. අයියා බිසි. අයියා ඉන්නටත් එක්ක ගොඩක් බිසි. හස්බන්ඩ්ත් එහෙම හස්බන්ඩ් චුටි කාලේ හොඳට අවුරුදු සමලක් දෙනවා. දැන් එයා අවුරුදු ගානකින් සමුදු සම්පූර්ණ නැහැ. ඒ නිසා මම හිතුවේ එයාට හැම කෑමක්ම හදලා දෙන්න කියලා. කොකිස් හදන්න කොකිස් අච්චු තිබ්බේ නැහැ. තෙමුනේ කියන්න තියෙනවා කොකිස් අච්චු. මම තෙමුනේ ඔඩර් කරලා බලමු ඒක හොඳයිද කියලා. අයියා දැන් ඉන්නේ බලන්න අප්ලෝඩ් කරලා නැද්ද නම් අප්ලෝඩ් කරලා හොඳයි. හස්බන්ඩ් එක්ක තේම අප්ලෝඩ් කරන්න කියලා කියනවා. ඉතින් හදලා මම ආයෙ විඩියෝ කරන්න ඕනේ. අද හදන්න යන්නේ මුංගුලි. මුලින්ම හාමුදුරුවෝ ටික දෙන්නවා. සෙන්ටි හාරසේ මෙතන තියෙනවා සීනි, පාන් පිටි, මේ ඩෙසිකේටඩ් තියෙන්නේ. මේකට මම ඕල් කිරි පිටිත් එක්ක මොහොත ටිකක් කලවම් කරලා මේක කලවම් කරනවා. නැත්නම් මේක අර ඩෙසිකේටඩ් ටිකක් සනගන්න අර. මේලි ගන්න තියෙන්නේ ඩෙසිකේටඩ් එක නම් ගන්න කලින් මම මෙහෙ සිංජු කොළ තියෙන කඩෙන් ගත්තේ. සිංජු කොළ තියෙන ඉන්දියන් කඩෙන් ගත්තේ. අනේ ඒක නම් මෙලෝ රහත් නෑ. අතරම ස්පෝල් සම්බෝලයක් කන්න බෑ. ඒ හින්දා මම ඉතින් මේකෙන් කැමරා ටිකක් හදනවා කියලා. සීනි හන්දි ටිකක් දාලා ඉතින් ඉස්සෙල්ලා ටර්මල් කරගන්න.
උපුරු චුට්ටක් එකතු කරගන්නවා. ඒ වගේම වැල්ල චුට්ටකුත් මම එකතු කරගන්නවා. දැන් තියෙන්නේ හොඳට කලවම් කරගන්නයි. මේ ආකාරයට බෙදගත් ආයත ටිකක් හොඳට දාගන්න ඕනේ. ඉතින් පාන් පිටි. මේ පාන් ටික පිටි එකතු කරගන්න එකතු කරගන්න. ඊට පස්සේ මේක කරන කහකුඩු. ඊට පස්සේ දුන්න කොට එකතු කරනවා. කලවම් කරනවා. ini betul itu kan ini bola dagannya apa kata namanya mumbuli bola කියලා කියන්නේ මම දැකලා තියෙන සමහර අය මේකට පැණි කැවුම් කියලා කියනවා මුඹුලි bola dagannya යන්නේ දැන් මම හදන්නේ උඳු වලු. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 50යි, පාල් පිටි ග්‍රෑම් 200යි, මෙතන තියෙනවා බේකින් පවුඩර්, මෙතන තියෙනවා උඳු පිටි ග්‍රෑම් 200යි. ඉතින් මේ ටික ඔක්කොම මික්ස් කරගෙන පොල් කිරි දාන්න තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. මේක මික්ස් කරනවා. පාල් ටිකයි. මෙන්න මෙහෙමයි අපේ හස්බන්ඩ් කොගෙස් හදන්නේ. එයාට ඕන කියලා දේදුනි පාට කොගෙස්. පිටත ගන්න දෙන්නේ නැහැ. අතවදින් දැනෙන්නේ නැහැ. දෙන්නේ කියන්නේ දන්නේ නැහැ කියන එක නෙමෙයි. දෙන්නේ තේරෙන්නේ නැහැ. කොකිස් හදන්න දන්නේ නැහැ කියන එක හරිය නෑ නේද මිනිහගේ මූණට. අන්න ඒක කියන්නේ. මූණට කියන එක හරිය නෑ දන්නේ නැහැ කියන. උඹ කොකිස් හදන්න දන්නේ නැහැ කියන දෙන්නේ. දෙන්නේ.